අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩක් දෙනෙකුට අමතක වෙන මාතෘකාවක් ගැන. ඒ තමයි self love. තමන්ට ආදරය කිරීමේ කලාව. ඉතින් ගොඩක් දෙනෙක් ලෝකයෙන් ආදරය හොයනවා. අනිත් මිනිස්සුන්ගෙන් ආදරය හොයනවා. පවුලෙන් ආදරය හොයනවා. හැබැයි ගොඩක් දෙනෙකුට අමතක වෙන කාරණය තමයි තමන්ට ආදරය කළ යුතුයි කියන එක. ඉතින් අපි තව කෙනෙකුට ආදරය දෙන්න කලින්, තව කෙනෙක්ගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න කලින් අපි කරන්න ඕන වැදගත්ම දේ තමයි අපිට ආදරය කරන එක. ගොඩක් දෙනෙක් හිතන්නේ මේක ආත්මාර්ථකාමී දෙයක් කියලා. හැබැයි නැහැ. මේ self love වලදී තමන්ට ආදරය කිරීම කියන්නේ ආත්මාර්ථකාමී බවක් නෙවෙයි. මේකෙදි ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. self love වලදී ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයා යන්න ඕනේ ඩිරෙක්ෂන් එක හොයාගන්න එක. ඔයා ඇයි මේ ලෝකෙට ආවේ? ඔයා මොනවද මේ ලෝකේ ඔයා වෙනුවෙන් කරන්න ඕනේ? ඔයා අනික් අය වෙනුවෙන් මොකක්ද කරන්න ඕනේ? ඔයා ආසමන විදිහේ ජීවිතයකටද මෙන්න මේ විදිහට ඔයා යන්න ඕනේ. හරිම ඩිරෙක්ෂන් එක හොයාගත්තට පස්සේ ඔයා ඒ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඔයා හොඳ ජොබ් පොසිෂන් එකකට යන්න නම් ඔයා ඒ වෙනුවෙන් තව ස්කිල්ස් ටිකක් වැඩි දියුණු කරන්න. ඔයා ඔයාගේම බිස්නස් එකක් පටන් ගන්න නම් ඔයා ඒ වෙනුවෙන් රිසර්ච් කරන්න, තව කරුණු හොයන්න, ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. ඔයා වෙනුවෙන් මුදල් හොයන්න පටන් ගන්න. ඔයා වෙනුවෙන් ඉගෙන ගන්න පටන් ගන්න. හැම දවසකම පොඩි හරි දෙයක් ඉගෙන ගන්න. ඔයාගේ දැනුම වර්ධනය කරගන්න. ඔයාගේ මුදල් වර්ධනය කරගන්න. මේකත් self love වලම වැදගත් කොටස. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි ඔයාගේ රූපය වෙනුවෙන් මහන්සි වෙන එක. මේක ගොඩක් අය හිතන්නේ ගර්ල්ස්ලා විතරක්ම සැලකිය යුතු දෙයක් කියලා. හැබැයි එහෙම නැහැ. ගර්ල්ස්ලා වගේම බොයිස්ලාත් ගොඩක් මහන්සි වෙන්න ඕනේ තමන්ගේ රූපය වෙනුවෙන්. තමන් මේ ලෝකෙට රීප්‍රසන්ට් වෙන්නේ කොහොමද? තමන් ජොබ් එකකට ගියාම, තමන් ඉන්ටර්විව් එකකට ගියාම තව කෙනෙකුට තමන්ව රීප්‍රසන්ට් වෙන විදිහ දැන් කොහොමද ඒක වෙන්නේ සහ තව අවුරුද්දකින් තව අවුරුදු දෙකකින් කොහොමද ඉන්න ඕනේ කියන විදිය ඔයා ඉමේජින් කරන්න. ඔයා ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. ඔයාගේ පෙනුම තව ටිකක් ඉම්ප්‍රූව් කරගෙන තමන්ගේ හෙයාර් ස්ටයිල් එක, තමන්ගේ පෙනුම, තමන්ගේ ඇඳුම්, තමන්ගේ ෆීචර්ස් මේ විදිය කොහොමද පේන්න ඕනේ කියලා කාරණාව ගැන තමන් විසුවලයිස් කරන ගමන්ම තමන් ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න. මේ වෙනුවෙන් යොදවන කාලය අපතේ යනවා කියලා හිතන්න එපා. තමන් මේ ලෝකෙට ආවේ ඇයි කියන කාරණාව ඔයාට ආයෙ මතක් කරලා දෙනවා තමන් ආදරය කරන්න පටන් ගන්නකොට. ඉතින් රූපය ගැනත් මහන්සි වෙද්දී ඔයාට ඒ තුලිමුත් බොහෝ ඔපචුනිටිස් ගලන් එන්න පුළුවන්. ඔයා ඉන්ටර්විව් එකට යද්දී ඔයා තමන්ට ආදරය කරනවා නම් අනිවාර්යෙන් තමන්ව ලස්සනට ඒ තැනට ගෙනියනවා. එතකොට තමන්ට දැන් තියෙනවට වඩා හොඳ ඔපචුනිටිස් ගලන් එන්න පටන් ගන්නවා. ඒක නිසා මුලින්ම තමගේ රූපය වෙනුවෙන් මහන්සි වෙන්න. ඊළඟට තමන්ට ආදරය කරද්දී තවත් වැදගත් දෙයක් තමයි තමන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන එක. තමන්ට ආදරේ නම් කවදාවත් තමන්ගේ ශරීරයට අහිතකර දෙයක් ශරීරයට දාගන්නේ නැහැ. ඔයාට මේ වෙද්දි මොන හරි ෆුඩ් ඇඩික්ෂන් තියෙනවනම්, මොනවට හරි ඇඩික්ෂන් තියෙනවනම් ඒ වගේමුත් තමන්ව ගලවා ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් self love වලදී තමන්ට ආදරය නම් තමන්ගේ ශරීරයට ආදරය කළ යුතුයි. තමන්ගේ මේ වෙද්දි තියෙන ශරීරයත් තව ඉම්ප්‍රූව් කරගන්න බලන්න. තමන්ගේ බර වැඩි නම් නියමිත උසට ගැලපෙන බරක් හදාගන්න. තමන්ගේ ශරීරයට දාන ආහාර පාන ගැන සැලකිලිමත් වන්න. තමන්ට කොච්චර ධනයක් තිබ්බත් වැඩක් නැහැ. සෞඛ්‍ය අතින් පිරිහෙලා නම් ඒක නිසා තමන්ට ආදරය කරන්න තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න පටන් ගන්න. තමන් ලස්සනට ඉදිරියට රීප්‍රසන්ට් වෙන්න නම් තමන්ට හොඳ සෞඛ්‍යයක් සහ ලස්සන පෙනුමක් තිබිය යුතුමයි. ඊළඟට වැදගත් කාරණය තමයි තමන්ට තිබිය යුතුයි නිරවුල් මනසක්. තමන්ට ආදරය කරද්දී ලෝකෙට පේනවට ලස්සන රූපයක්, ලස්සන ගෙයක්, ලස්සන වාහනයක් තිබුණත් වැඩක් නැහැ. ඔයාට ලස්සන නිරවුල් මනසක් නැත්තම්. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයා භාවනාවට හුරු වෙන්න. ස්පිරිචුවල් ලයිෆ් එකක් ඔයාගේ ජීවිතයට නැත්තම්
ඔයා හැමදාම එක තැන. ඔයාට හිතනවා මොකද්ද මේ ජීවිතේ, මොකද්ද මං යන අරමුණ කියලාවත් ඔයාට හිතා ගන්න බැරි වෙනවා. ඒක නිසා ඔයාගේ දවසෙන් පොඩි හරි වෙලාවක් භාවනාව වෙනුවෙන් යොමු කරන්න. ඒකෙන් ඔයාගේ ස්ට්‍රෙස් එක අඩු වෙනවා. ඔයා දවසේ කරන කාර්යයන් ප්‍රොඩක්ටිව්ලි ඔයාට කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔයාට හොඳ ෆෝකස් එකක්, ඔයාගේ වැඩවලට හොඳ ෆෝකස් එකක් තියාගෙන ඔයාගේ වැඩ එක දිගට කරගෙන යාම හැකියාව ඔයාට ලැබෙනවා. ඒක නිසා මෙන්න මේ ස්පිරිචුවල් ලයිෆ් එක, ආධ්‍යාත්මික ජීවිතයත් බැලන්ස් එකේ ගෙනියන්න. අතේ ඉඳන් තමන්ට ආදරය කරන්න පටන් ගන්න. තමන්ගේ රූපය, තමන්ගේ දැනුම, තමන්ගේ ශරීරය වගේම තමන්ගේ මනසත් වර්ධනය කරගෙන මිත්‍රියට යන්න. හැමෝම අද ඉඳන් තමන්ට ආදරය කියලා දවස පටන් ගන්න.